hi, welcome to my YouTube channel. ඔන්න අදත් මම ඔයාලට ලස්සනම ලස්සන vlog එකක් ගේනවා. Guys මේක මම හරි ආසාවෙන්ම කරන vlog එකක්. මට හිතුණා අද දවස ගෙවෙන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක share කරගන්න. අද මම දැකපු ලස්සන හීනයක් හැබෑ වෙනවා. ඉතින් ඒ මොකක්ද කියලා මම වීඩියෝ එකේ මැද්දේ කියන්නම්. ඉතින් එහෙනම් ඔයා මගේ channel එකට අලුතින් join වුණු කෙනෙක් නම් subscribe කරලා join වෙන්න. එහෙනම් stay tuned. bye bye. hi ඔයාලට කොහොමද? ඉතින් ඔන්න මගේ channel එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ vlog එක ටිකක් ලස්සන දවසක ගත වෙච්ච vlog එකක් වෙයි. මොකද මගේ ජීවිතේ කවදාවත්ම අමතක වෙන්නේ නැති දවසක් තමයි මේ. ඉතින් මේ මම ලෑස්ති වෙන්නේ මගේ කැම්පස් එක පටන් ගන්න මුල්ම දවසේ තියෙන ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ටිකක් තමයි. ඉතින් ගයිස් ඒ ටිකත් මම දැන් යන්න කලින් ලෑස්ති කරගත්තා. ඉතින් මම දැන් පුදුන් වදින්න තමයි ලෑස්ති වුනේ. ගයිස් මම දැන් යන්න රෙඩි වුණා. අපි බලමු ගිහින් අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. එහෙනම් stay tuned. ගයිස් ෆස්ට් ඩේ එකට අපිට ඩ්‍රෙස් කෝඩ් එකක් කිව්වේ නැති නිසා ඕන එකක් අරන් යන්න පුළුවන් වුණා. ඉතින් දැන් අපි යන ගමන් ඉන්නේ. ගයිස් අර ඈතින්ම අපිට පේන්නේ කැම්පස් එක. ඉතින් කොළඹ යුනිවර්සිටි එකේ ශ්‍රීපාලි කැම්පස් එකට තමයි මම සිලෙක්ට් වුණේ. ඉතින් ගයිස් බලන්න මේ තොරණ අපේ සෙකන්ඩ් ඉයර් එකේ අක්කලා හදලා තිබ්බේ. ඒ ලස්සන තොරණ. ඉතින් දැන් අපි ඇතුළට යන ගමන් ඉන්නේ. මොකද ඒ වෙලාවෙදිත් ගොඩාක් අය ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. ගයිස් අපේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක තිබ්බේ මෙන්න මේ අරුන්දති හෝල් එකේ. ඉතින් අටා මාත් අපිව ඇතුල් කරා. 9ට තමයි ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. කොළඹ විශ්වවිද්‍යාලයේ තිබෙන එකම මණ්ඩපය තමයි ශ්‍රීපාලි මණ්ඩපය කියන්නේ. ශ්‍රීපාලිය කොළඹින් කිලෝමීටර් 43ක් පමණ ඈතින් තියෙති කපුගල කන්ද උඩට 2026ට ඔබව ඉපසිතින් පිළිගන්නවා. කරන වැඩසටහන ආරම්භ කිරීමට මත්තෙන් මංගල බේරි වාදන මෙම අරුන්දති ශාලාවේ අසුන්ගෙන සිටින නවක විද්‍යාර්ථීන් ඔබ ජීවිතයේ අභියෝග ගණනාවකට මුහුණ දෙන්නට ඇති. නමුත් අද ඔබ ජයග්‍රාහකයෙක් විදිහට ඒ අභියෝගවලට මුහුණ දීලා ජයගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයට තේරීපත්ව මෙම අරුන්දති ශාලාව තුළ අසුන්ගෙන සිටිනවා. ඉතින් මේ අපගේ සූදානම ඔබ තේරීපත්ව ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය පිළිබඳව නිර්මාණය වූ Colombo, the capital city of Sri Lanka, and deriving its heritage from the Ceylon Medical School and the Ceylon University College, established in 1870 and 1921 respectively. It strives to maintain academic excellence in all areas of study. Today, the University of Colombo, with a proud history of over 142 years, as a multicultural, multi-ethnic student and staff population, fostering social harmony, cultural diversity, unity and equal opportunity. At present, University of Colombo has gained international recognition as it is ranked 8th in South Asia and number 1 in Sri Lanka. Sri Lanka campus affiliated to the University of Colombo is located in a place that is studies. The Department of Languages and Computer Studies, established officially in May 2015, offer computer studies and language courses to all undergraduates as service courses.
the Department of Performing Arts with the vision of creating a space for undergraduates to understand society realistically and rationally. අපි ඇත්තටම කොළඹ විශ්වවිද්‍යාලය ගැන කතා කරනකොට කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම කියලා කියන්නේ මම දකින විදිහට සුවිශේෂ අවස්ථාවක්. එකක් තමයි අපි ගත්තොත් එහෙම කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු වීමත් එක්ක වාසි කිහිපයකුත් ලැබෙනවා. එක වාසියක් විදිහට ගත්තොත් එහෙම මේ වන විට ලෝක ශ්‍රේණිගත විකිරීම ගත්තොත් එහෙම QS World University Ranking වල අපි ඉන්නවා 1001ක් 1200ක් අතර. රාජ්‍ය විශ්වවිද්‍යාලයක් විදිහට ගත්තොත් එහෙම මේක ඉතාමත්ම ඉහළ ස්ථානයක අපි රැඳී ඉන්නවා. මේක තව items lectures ගොඩාක් තිබ්බා. ඉතින් orientation program එකේ තමයි අපිට campus එක ගැන idea එකක් දෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි ලස්සනට ඒ දවස ගෙවෙන්නේ. බලාගෙන ඉන්න තාම vlog එක නම් ඉවර නැහැ. ඉංග්‍රීසි සිංහල ඉංග්‍රීසි දමිළ සහ හින්දි යන භාෂාවන්. මම ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔබ දන්නේ සිංහල භාෂාව පමණක් නම් ඔබට කතා කරන්න පුළුවන් කාත් එක්කද? ඔව්. ඒ සිංහල දන්න අපේම අය එක්ක විතරයි. ඔබ දන්නේ දමිළ භාෂාව පමණක් නම් එතනදී ඔබේ ලස්සන අයිටම් එක කරේ අපේ කැම්පස් එකේ performing art එකේ ඉන්න අක්කලා අයියලා. ඉතින් ඔයාලා අහලත් ඇති ශ්‍රීපාලි අයිටම්ස් ගැන නම් කියන්න වචන නැහැ. ඉතින් ඔයාලත් මේක දකින්න ඇති. ඉතින් guys බලාගෙන ඉන්න. ඔබව ටියුෂන් පන්තියක මහා කලබගෑනියකට මහා කලබලකාරී ජීවිතයකට හිර කරලා තිබේ. ඔබ ලදරුවෙක් විදිහට කිරිබෝතලේ පැත්තකින් තිබ්බට පස්සේ ඔබේ අතට දෙනවා ජංගම දුරකථනය.
නවක නම්නීකරණ වැඩසටහනේ සමාරම්භක උළෙල අවසන් කිරීමටයි මේ අපගේ සූදානම. ඔව් වශයෙන් දැන් අපි සමාප්තිය කරා ළඟා වෙමින් ඇවිදලා තියෙන්නේ. මේ වැඩසටහනේ අනතුරු ඔබට ගයිස් ඒ විදියට තමයි අපේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක ඉවරුනේ. ගයිස් කියන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ඔක්කොම ටික නම් මේකේ දැම්මේ නැහැ. හයිලයිට්ස් ටික තමයි මේ ව්ලොග් එකට මම ඇඩ් කරේ. ඉතින් ගයිස් ওই විදියට තමයි යුනිවර්සිටි එකේ ෆස්ට් ඩේ එක ගෙවුනේ. ඉතින් මගේ බ්ලොග් එක බලපුවාලා හැමෝටමත් මේ වෙලාවේ thank you so much කියනවා. මගේ channel එක subscribe කරලා ඉන්න. මේ වගේ ලස්සන vlogs ගොඩාක් ඉස්සරහට එනවා. bye bye.